ඒ වගේම මම මේ කියන කාරණාව අද දිනේ මාතෘකාවට අදාළ නොවුණත් මම ඒක කිව යුතුමයි. විශේෂයෙන්ම හඳුන්වන්නේ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරන අපේ විජිත හේරත් මැතිතුමාට මේ කාරණාව දැනුම් දෙන්න. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙච්ච මහරගම තියෙන රේන්බෝ කියලා ආයතනයක් තියෙනවා. රුමේනියාවට යවනවයි කියලා පුද්ගලයන්ගෙන් 8,50,000 18,50,000 දක්වා මං හිතන්නේ 500ක් විතර අගතියට පත් වෙලා තිබෙනවා. කෝටි 74ක වංචාවක්. මං අද ඒ ගංගොඩවිල උසාවිය එතනට ගිහිල්ලා ආවේ ඒ අගතියට පත් වෙච්ච අය හමු වෙලා. ඒ ඇත්ත වශයෙන්ම කියන්න ඕන නීතිමය පැත්තෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් පියවරල් අරන් තියෙනවා. මොකද හොඳ දෙයක් කරනකොට අපි මේ හොඳ දෙයට හොඳයි කියන්නට ඕන. හැබැයි වසර ගණනාවක් මේ ක්‍රියාත්මක කරපු වංචා සහගත ක්‍රියාවලියට එයාගේ ලයිසන් එක අත්හිටුවේ මේ 2025 ජනවාරි. මෙතන වරද කොතනද තියෙන්නේ? විදේශ සේවා නියුක්ති කාර්යාංශේ හැමෝම නෙමෙයි නීති අංශයේ නිලධාරීන් නඩුවාර ගණනාවකට ගිහිල්ලා නැහැ. මේ අගතියට පත් වෙච්ච 18 ලක්ෂයක් එක පුද්ගලයෙක්ගෙන් 18 ලක්ෂයක් අරන් තියෙනවා රුමේනියාව යවනවායි කිය. ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ එකේ නීති අංශයේ නිලධාරීන් ගිහිල්ලා නැහැ. මේ අගතියට පත් වෙච්ච කණ්ඩායම් වෙනුවෙන් නියෝජනය කරා. අද අපි ලබා දුන්නා නොමිලේ නීති සහාය. අද දවසට විතරක් නෙවෙයි ඒ නඩු විභාගයේ අවසන් වෙනකම් ඒ 500ක් දෙනාගේ ඒ වංචාවට ලක්වුණු 500ක් දෙනාගේ ඒ කෝටි 74 කොහොම හරි බේරලා දෙන්න. සම්පූර්ණ අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශය මෙහෙම කටයුතු කරන එක වැරදි. මේ අගතියට පත් වෙච්ච කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා මම ඉල්ලීමක් කරනවා.